අයිබන් සුබ උදැසනක් සියලුම දෙනාටම. ඉතින් ඔබ සියලු දෙනාට කොහොමද? හොඳින් ඉන්නවද? සතුටින් ඉන්නවද? සතුටින් කාලය ගත කරනවද? ඒ සතුටින් කාලය ගත කරන්න පුළුවන් ඔබ අවස්ථාවල් හදා ගන්නවද? ජීවිතේ හරි සමබර කරගෙන ඉතව වැදගත් නැහැ. ඉතින් අදත් මට ගොඩාක් දවසකින් කතා කරන්න බැරි මාතෘකාවක් ගැන කතා කරන්නේ. මොකද අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් හාමුදුරුවනේ සමා වෙන්න ඕනේ. මොකද මේ මම තමයි ලංකාවේ මම හිතන්නේ හාමුදුරුවෝ ගැන වැඩියෙන්ම වීඩියෝ දාපු එකම කෙනා මගේ channel එකේ. වැඩියෙන්ම හාමුදුරුවන්ගේ ගුණ ගැන කතා කරලා ඇත්තේ මගේ channel එකේ වැඩිපුරම වීඩියෝ දැන් මේ වෙනකොට 17ක් තියෙන හාමුදුරුවෝ වෙනුවෙන්ම කතා කරපු. ඒ නිසා අදත් කත්නෝරුවේ හාමුදුරුවෝ වෙනුවෙන් විනාඩි කිහිපයක් කතා කරන්න තමයි කාල වේලාව වෙන් කරගන්නේ. ඉතින් මේ දවස්වල අපේ හාමුදුරුවෝ අපි දන්න දැන් පොසොන් එකට ලැහැත්ති වෙනවා. මොකද හාමුදුරුවන්ගේ දැන් දානශාලාව මේ විවෘත වුණා මුළු ලෝකෙටම බණ කියන්න. ඉතින් ඒක නිසා ඒක ගොඩක් ලොකු පින්කමක්. ඔබ අපි පයින් මං එන්න ලොකු පින්කමක්. අප ඒ කියන්නේ manussත්වයේ ලැබපු ලොකු වාග්යක් මේක. ඒ වාග්ය අපි හරිම සතුටින් බාර ගන්න ඕනේ. මොකද manuss ලෝකේ අපිට හම්බුණු ලොකුම වාග්යක්. ඉතින් අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ ඒක නිසා හාමුදුරුවෝ මේ වන විට දැන් පොසොන් එකට ලැහැත්ති වෙනවා. ඉතින් අපේ හාමුදුරුවන්ගේ ಗುಣ ගැන කොච්චර කතා කරත් මදි නේද? කොච්චර කතා කරත් මදිනේ. දැන් ඔයාලා දන්නවා මම ගොඩාක් හාමුදුරුවන්ගේ ಗುಣ ගැන කතා කළා. හාමුදුරුවෝ ඉතින් අපිට ඒ හාමුදුරුවන්ගේ වටිනාකම කොච්චරද කියනවනම් අපිට ඒක දැනුණා. නේද? ඒ කියන්නේ ඒක සසරේ පුරුද්දක් තියෙන්න ඕනේ එහෙම දැනෙන්නත්. සංසාරේ ඒකට ප්‍රගුණ කරලා තියෙන්න ඕන. සංසාරේ සාමාන්‍යයෙන් බණ අහන්න එතකොට ඒ බණ ඒ විදිහටම ජීවිතේට හුරු කරගෙන ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ බණ සහ ජීවිතය එකතු කරගෙන හරි ධර්මානුකූලව ජීවත් වෙන්න මහා පිනක් තියෙන්න ඕනේ. ඒකට සසරේ පෙරුම් පුරලා තියෙන්න ඕනේ. ඒක නිසා හැම දෙයකම සසරේ පෙරුම් පුරලා තියෙන්න ඕනේ. ඒක තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන ඇත්තරම මිනිස්සු මොන තරම් බනහන්න හුරු කළාද? මිනිස්සු ධර්මයට ජීවත් වෙන්න කියලා දුන්නාද? මං කියන්නේ අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ වගේම තමයි අපේ ගලගම හාමුදුරුවෝ, එතකොට වැලිමඩ හාමුදුරුවෝ, එතකොට අපේ කෝරළෑගම හාමුදුරුවෝ. ඉතින් තව අපිට අපේ හසලක හාමුදුරුවෝ නේද? ඉතින් ඒක නිසා අපිට තව ඔච්චර ඉන්නවද ධර්මයේ නිවැරදිව දේශනා කරන ඒ දේශනා තුළින් මිනිස්සු හරි මගට අරන් ගියේ. ඒක තමයි වටිනාම දේ. අපි කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන කතා කරන්න මිල කරන්න නොහැකි වචන. ඉතින් ඒක නිසා හාමුදුරුවන්ට මේ හැම කතා කරන හැම වචනයක් පාසා පින කුසල් දහමින් තවත් හාමුදුරුවෝ ශක්තිමත් වෙලා දහම් දේශනා කරන්න මුතුම් ලෝකෙටම හරිද අපේ මේ දුක්ඛිත සසරෙන් නිවා වෙන්න මේ දහම බුදු දහම එක්ක යන දහම් කරුණු මිනිස්සුන්ට අංක 1. ඒක නිසා මොකද ධර්මයත් එක්ක ජීවිතේ වැළඳ ගැනීම තමයි ශක්තිමත් වන්නේ. ඒ තුල අපිට ජීවිතේ ගොඩක් දේවල් අපේ තත්ත්වයෙන් ලැබෙනවා. ලැබිලා තියෙනවා. ඒක නිසා මනුස්ස ජීවිතේම ලැබුණේ ඒකයි. ඒක නිසා මම කියන්නේ ධර්මානුකූල ජීවත් වෙන්න. ඒක නිසා අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ දහම් මග දහම් යාත්‍රාව මේ ජීවිතේට කොච්චර වැදගත්ද කියන එක ඔයාලා තුලින් දකින්න. ඔයාලා තුලින්ම හිතන්න. ඒක තමයි මම කියන්නේ. ඒක නිසා කත්නෝරුවේ හාමුදුරුවෝ ගැන වැඩිපුරම වීඩියෝ කරපු ලංකාවේ එකම කෙනා හැටියට මා මේ වීඩියෝවත් අපේ හාමුදුරුවෝ වෙනුවෙන්මයි. ඒක නිසා හාමුදුරුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න බලන්න. හාමුදුරුවන්ගේ ගුණ ගැන මම මගේ channel එකෙන් කතා කරලා තිනවා. ඔබ සියලු දෙනාටම බුදු සරණයි, දේව පිටයි ගිහිල්ලා එන්න.